ආයිබෝන් ඉසුරු ආයිබෝන් අපි ඉසුරු අද අපි දෙන්න මේ අපේ channel එකේ කරන අන්තිම මේ podcast එක long form content එක. ඔව් short version එකකින් යනවා. අද අපිත් එක්ක ඒ වගේම ඉන්නවා guest කෙනෙක් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහත්මයා. සුබ සන්ධ්‍යාවක් අභිෂේකා සුබ සන්ධ්‍යාවක් ඉසුරු. ඉසිවාස ඇත්තටම අමුත් එක්ක අමුත් එක්ක නෙවෙයි මම මේ කියන්නේ ඒක තමයි අමුත් එක්ක නෙවෙයි අපිට ඉතින් සෑහෙන්න සම්පත්දායකෙක් විදිහට අපේ දැනුමට සෑහෙන්න දේවල් එකතු කරන අපිට ප්‍රශ්න ආවහම අපි ඒව සර්ච් එක තමයි කතා කරලා ක්ලියර් කරගන්නේ. මේ ඉතින් අදින් පස්සේ අපේ පොඩ්කාස්ට් එක මේ අපේ YouTube channel වල යන්නේ නැහැ. ඉතින් slblog.live streaming කියලා platform එකක් අපි පටන් අරගෙන තියෙනවා. ඉතින් ඒකේ subscribersලා වෙන්න ඕන මින් ඉදිරියට අපේ දිග content පැය ගණන් දිග content බලන්න. ඉතින් අපිට හිතුණා අපි දැන් සාමාන්‍යයෙන් මාසෙකට podcast 60ක් විතර කරනවා. ඉතින් එතනින් එහාට ගිහිල්ලා අපිට ටිකක් අර හොඳ content වෘත්තිමේතත් ඔව් සර් දැන් අපි ඒ වගේ ගොඩාක් ඒවා කරනකොට අපිට තොරතුරු මදි සමහර ලාවල් වලට වෙලාව නැහැ. ඉතින් එතනින් එහාට ගිහිල්ලා තව මේක ගැන තොරතුරු හොයලා first hand information අපේ experience එක මේ ඔක්කොම එකට එකතු කරලා අපි මේ දෙනවට වඩා සමහර ලාවට වෙලාව දික් වෙන්න පුළුවන් නේ ඉසුරු වෙලාව දික් වෙන්න පුළුවන් content එක ගොඩාක් reach. ඉතින් එහෙම content ටිකක් ගේන්න තමයි අපි අපේ ඉතින් මේ streaming platform එක මේ විදිහට පටන් ගත්තේ. ඉතින් ඕගොල්ලන්ට ආරාධනා කරනවා එන්න අපේ සබ්ස්ක්‍රයිබර් කෙනෙක් වෙන්න. අපි ලින්ක් එක දාන්නම් පල්ලෙහැ. ෂෝට් වර්ෂන් එකේ ඒවට කියනවා. හැබැයි ඒව බලද්දී ඕගොල්ලන්ට හිතේ අපරාධය අපි ෆුල් කන්ටෙන්ට් එක බැලුවේ නැත්තේ ඇයි කියලා. මේ අද ඇත්තටම සර් මේ අපි පටන් ගමු මේ කතාව මම මෙන්න මේ නිවුස් එකකින්. අපි මේක ඩේලි ඩෝස් එකෙත් ගත්තා. මේ අපේ රටේ ආරක්ෂක නියෝජ්‍ය ඇමති විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර. දැන් මේ වෙද්දි දින කීපයක් පුරාවටම මහ පාරේ වෙඩි තැබීම් සිද්ධ වෙනවා. ඒකත් එක්ක මම දැක පාර්ලිමේන්තුවේදීත් කතා වෙනවා වෙඩි තැබීම් ඝාතන යම්කිසි ප්‍රමාණයක් මේ වෙද්දි සිද්ධ වෙලා තියෙනවා. පෙබරවාරි වගේ වෙනකොට 24ක් වගේ තමයි මට 27ක් තමයි වාර්තා වුණේ. හැබැයි වෙඩි තැබීම් සිද්ධ වෙන මහා දවාලේ. ඒකත් මේ මහා මිනිස්සු මේ කියන්නේ මේ මහා ජනතාව ඉන්න තැන්වල මිනිස්සුතුවකුත් එක පොර කනවා පැනලා යනවා අර ස්ටන්ට් ෆිල්ම්ස් වගේ. අනිත් දෙක සමහර වෙලාවල් වලට මොකක් හරි සිද්ධියක් වුණාට පස්සේ එතන පොලිස් ආරක්ෂාවක් දානවා. ඒ ප්‍රදේශයේම නැවත වෙඩි තැබීම් සිද්ධ වෙනවා. හැබැයි ඔය විදිය දේවල් වෙද්දී මේ එකම කතාව මේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා එක දිගට කියාගෙන යනවා. ඒක තමයි මේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් එහෙම ගැටලුවක් නැහැ. ඒ කියන්නේ මහමග මහදවාලේ මේ විදියට වෙඩි තියාගත්තට කල්ලි ඒව ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් නෙවෙයි. හුදකලා සිදුවීම් විතරයි කියනවා. මට හිතාගන්න බෑ අභිෂේකා එතුමා ජාතික ආරක්ෂාව කියලා නිර්වචනය කරන්නේ මොකක්ද කියන්නේ. මටත් අහන්න තිබුණ ප්‍රශ්න මේ අරුණ ජයසේකර කියන ජාතික ආරක්ෂාව මොකක්ද? සරලම උදාහරණය තමයි දැන් පෙරේදා ඉන්දියාවේ කාශ්මීර් වල එක සිදුවීමයි ත්‍රස්තවාදී ප්‍රහාරයක්. නම් ඒකට මුළු සමස්ත ඉන්දියාවම අද ඇලර්ට් එකක් තියෙනවා. ආණ්ඩු පක්ෂය විපක්ෂය සියලු දෙනා එකතු වෙලා අද විශාල කලාපීය ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ ජාතික ආරක්ෂාව කියන්නේ හුදකලා සිදුවීමක් නෙමෙයි අභිෂේක. විශේෂයෙන්ම අපි වගේ පුංචි කොදෙව්වකට පුංචි රටකට ජාතික ආරක්ෂාව අපි මුල්ම කාලේ ජාතික ආරක්ෂාව නිර්වචනය කළේ යම් අපේ සොයරිත්වයට හානියක් වෙන විදියට වෙන රටකින් එන තර්ජන සම්බන්ධ. මේක මම හිතන්නේ ජයසේකර මහත්මයා තාම එහෙම හිතාගෙන ඉන්නවද කියලා. දැන් අද ජාතික ආරක්ෂාව ඊට වැඩි හුඟක් පුළුල්. අද ජාතික ආරක්ෂාවේ පළවෙනිම අංකය තමයි මහජන ආරක්ෂාව. මහජනතාවගේ දේපොළ සහ ජීවිත ආරක්ෂාව. ඊළඟට ආර්ථික ආරක්ෂාව. ඊළඟට එන්වයරන්මන්ටල් ඒ කියන්නේ මේ පරිසර ආරක්ෂාව. ෆුඩ් සිකියුරිටි. එතනින් එහාට ගිහිල්ලා අද තියෙන අලුත්ම අංකය තමයි සයිබර් සිකියුරිටි. අද සමහර රටවල් වලට සයිබර් ප්‍රහාරයක් එල්ල වුණොත් ඒගොල්ලන්ගේ ආර්ථිකය වැටෙනවා. එතනින් ජාතික ආරක්ෂාව වැටෙනවා.
ඒකෙන් අපිට කියන්න පුළුවන් මේ ජාතික ආරක්ෂාව කියන්නේ හුදකලා සිදුවීමක් කියලා. එක තැනක ඇති වෙච්ච සිදුවීමක් කියලා නැහැ. මෙහෙම දෙයක් ගත්තොත් අපිට ජාතික ආරක්ෂා හුදකලා සිදුවීමක් කිව්ව හැකම දන්නවා. සාමාන්‍යයෙන් වර්ෂයකට මනුෂ්‍ය ඝාතන සාමාන්‍ය ක්‍රමයට 425ක් 430ක් පමණ සිද්ධ වෙනවා. සොරි. හරි. ඔව්. එතකොට සාමාන්‍ය මනුෂ්‍ය ඝාතන 400ක් විතර වෙනවා. මේ වලින් 90ක් විතරම සාමාන්‍ය පෞල් ගැටුම්, අමනාපකම්, එතකොට දේපලාරවුල් ඒ වගේ ඒ වගේ සිදුවීම් අපිට ගත්ත හැකි හුදකලා සිදුවීම් හැටියට. ඒ කියන්නේ හම්බන්තොට පෞලක ආරවුලකින් බිරිඳව ස්වාමියා මරපුවම මේ ජාතික ආරක්ෂාව නෙමෙයි. නමුත් හම්බන්තොට බැංකුවක් කොල්ල ගාපුවම ආයුධ අරන් ඇවිල්ලා පුජ්‍යලෙක් මහමග උරෙක් බල්ලෙක්ගේ මරලා දාලා ගියාම කොහොමද කියන්නේ අපි ජාතික ආරක්ෂාවට. දැන් අද ඒ වගේ සිදුවීම් කීයක්ද? කොළඹ කීයක්ද? මීගමේ තියෙනවා, ගාල්ලි තියෙනවා. ඒක නිසා විශේෂයෙන්ම මේක ඉතා ලකු කොට සැලකීම ඔවුන්ගේ දැනුම සම්බන්ධ ප්‍රශ්නයක් කියන එකයි මට කියන්නේ. ඒක නිසා මම හිතන්නේ ආණ්ඩුව තාමත් පරක්කු නැහැ. ආණ්ඩුව තාමත් පරක්කු නැහැ. මේකට ඉතා සුදුසු වැඩපිළිවෙලක් එකතු වෙලා දැන් මේක ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නය අපි निराකරණය කරගමු කියලා අවශ්‍ය ස්ටේක් හෝල්ඩර්ස් අවශ්‍ය සම්පත්දායකින් එකතු කරගෙන මේ ප්‍රශ්නේ විසඳන්න තාම අපි කියන්නේ අපේ ආණ්ඩුවට ඇඟිල්ල දික් කරන්නේ නැහැ. මේක ආණ්ඩුවේ නොහැකියාව නැත්නම් විපක්ෂය කියන වගේ ඒව නෙමෙයි. අපේ රට මේ රාජ්‍යනේ දැන් දේශපාලන ඉවරයිනේ. ජනාධිපතිවරණේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ දේශපාලන ඉවරයි. දැන් තියෙන රාජ්‍ය. දැන් ඉන්දියාවේ පේනෝනේ. දැන් රාජ්‍ය ස්ටේට්හුඩ් රාජ්‍යයට මොකක් තර්ජනයක් වෙච්චාම ආණ්ඩුව විපක්ෂය බැලුවේනේ. අද මේ රාහුල් ගාන්ධි ගියා කාශ්මීරයට. ඊයේ අමිත් ෂා ගියා. එතකොට මෝදි අගමැතිතුමා බිහාරයට ගිහිල්ලා විශාල තර්ජනයක් කළාම මේ ජාත්‍යන්තර භාෂාවෙන් කරලා කිව්වේ. ඉතින් ඒ වගේ. ඒක නිසා මෙහෙම කවුරු හරි ඉතා සරලව අරගෙන කියලා ඒකෙන් පේන්නේ ඒ නොහැකියාව නෙමෙයි අවශ්‍ය මේ වෙලාවේ අපේ තියෙන අඩුපාඩු තියෙනවා නම් ඒවා හදාගෙන ඒක අපි දැන්ටත් පරක්කු නැහැ. මොකද අපි තාම අපරාධ රාජ්‍යයක් නෙමෙයි. මේ කාරණේ කතා කරද්දී ගොඩක් වෙලාවට අපි දකිනවා ආණ්ඩුව පැත්තෙන් සහ සමහරලාට සමහරක් පුද්ගලයෝ කියන දෙයක් තමයි මේක මේ පාතාල ගැටුම්. මේක මේ අපිට මිනිස්සුන්ට අදාළ එකක් නෙමෙයි. දැන් කාට හරි හිතෙන්න පුළුවන් සහ කවුරු හරි අර්ථ නිරූපණය කරන්න පුළුවන් මේවා මේ පාතාල අතර ගැටුම් නිසා පාතාලේ මරාගෙන මේක දැන් සමහරට ආණ්ඩුව හිතන්න පුළුවන් මේක මේ පාතාලේ ප්‍රශ්නයක් නිසා පාතාලේ මරාගෙන මේක ඉවර වෙයි. එතකොට මිනිස්සුන්ට ප්‍රශ්නයක් නැහැ. පාතාලේ මේක ඉවර වෙයි. ඒසුරු මේ පොලිසියක් ඕනේ නැහැ නේ. ඒක තමයි ඒකට මිනිස්සු ප්‍රශ්න විසඳ ගන්න පාතාලේ බේරගෙන මරාගෙන අවසාන එක්කෙනා මැරෙනකන් යනකන් කැලෑ නීතියට නම් ඇයි මේ අපි මෙච්චර ව්‍යවස්ථාදායකයක් හදලා රටේ නීති පද්ධතියක් හදලා අපි මේ ව්‍යවස්ථාවක් හදාගෙන ඉන්නේ. ඒක ඕනේ නැහැ නේ ඕන කෙනෙකුට ඒක කරගන්න. ඒක ඇවිල්ලා ඒ තමන්ගේ අඩුබුලුඩුකම් වහගන්න කියන කතා. ඒක සමහර මම දැක්ක සමහර අවස්ථාවලදී පොලිස් නිලධාරීනුත් එවැනි ප්‍රකාශ කරනවා. එහෙම ප්‍රකාශ කරන්න බෑ ඉසුරු. අපි මහජනතාවගේ මුදලින් ආයතන නඩත්තු වෙන ආයතන හරි මේක හරියට මේ ආයතනයේ ආරක්ෂක නිලධාරියෙක් ඕන නම් ඔයගොල්ලෝ ආරක්ෂක නිලධාරියෙක් බඳවගෙන එයාට පඩි ගෙවනවා. ඒ පඩි ගෙවන්නේ ඔයගොල්ලන්ගේ මේ ආයතනය ආරක්ෂා කරගන්න. ඒ ආරක්ෂා කරගන්නවා කියන්නේ මොකද්ද? මේ බඩු ගෙනියන එක නෙමෙයි. මෙතන ඕගොල්ලන්ට සුදුසු වැඩ කරන්න පුළුවන් මානසික පරිසරයක් නිර්මාණය කිරීම. ඔයගොල්ලෝ දන්නවා සිකියුරිටි කාඩ් කෙනෙක් ඉන්නවා නම් ඔයගොල්ලන්ට ටිකක් තියෙනවා ලොකු රිලීෆ් එකක්. කවුරුත් එන්නේ අපිට ෆුල් සිකියුර් මේ ප්ලේස් එක. එහෙමයි ආරක්ෂිත ස්ථානවල එන්වයරන්මන්ට් එකේ අවශ්‍ය පසුබිම හදන්නේ. ඉතින් මේ රටෙත් එන්න ඕන ඒ වගේ පසුබිමක්. හරි ආරක්ෂාව තහවුරු කරනයි කියන මතය මිනිස්සු අතරට ගියම අද බැංකු මැනේ කළමනාකරුවෝ අපෙන් අහනවා සර් උදේට බැංකුවට ආවම මට බයයි. මේ පිළිපත් වෙන හැටියට කොයි වෙලාවෙ මේ තෝක්කුවක් අරන් ඇවිල්ලා අපිව මේ හිංසාව පීඩාවක් කරලා මේ දේපල කොල්ලකයිද කියලා බය ඇති වෙලා තියෙනවා. ඒ බය ඇති වෙච්චහම ආර්ථිකය දුවන්නේ නැහැ. ඒ කවුද ඉන්වෙස්ට් කරන්නේ නැහැ මිනිස්සු. හරි? එතකොට අලුත් ව්‍යාපෘති පටන් ගන්නෙ නැහැ. හරි? මේ වගේ මේකේ තියෙනවා ඉන්ඩෙක්ස් එකක් තියෙනවා. ක්‍රයිම් ඉන්ඩෙක්ස් කියලා එකක්.
ඒක බලපුවාම දැන් ඕනම ආයෝජකයෙක් රටකට ගිහිල්ලා මුදල් ආයෝජනය කරන්න ලොකු ආයෝජන ව්‍යාපෘති පටන් ගන්න අද සල්ලි දාලා හෙට අරන් යන්න නෙවෙයිනේ. ගෙනල්ලා ආයෝජනය කරලා ව්‍යාපෘති පටන් අරගෙන අවුරුද්දක් දෙකක් තුනක් 10ක් 15ක් සමහරට 20ක් එයාගේ කාලයක් තියෙනවා. එතකොට ඒ කාලය තුල මේ රටේ දේශපාලන ව්‍යුහය වෙනස් වීම සහ විශේෂයෙන්ම ආරක්ෂාව සම්බන්ධව ඔවුන් බලනවා. ඒ ගැන උපදෙස් ගන්නවා. එහෙම අය දැන් අපිට ඕන මේ රටට මේ 2028 මේ ණය ගෙවන්න අපේ ඉන්වෙස්ට්මන්ට්ස් ඕන. අපිට ඕන අර පෝට් සිටි එකට අලුත් ආයෝජකයෝ අලුත් ඒ අතරතුර අපේ මේ ආයෝජන ප්‍රවර්ධන කලාප වලට කම්හල් වලට ආයෝජකයෝ ඕන. ඉතින් මේ රටේ මෙහෙම ආරක්ෂාව බිඳවැටීම් වෙද්දී ඒ ආරක්ෂක ඒ ආයෝජකයෝ මේ රටට එයිද? එන්නේ ප්‍රශ්නේ තියෙනවා. ඉතින් මේවා මේ රජයක් හැටියට විසඳාගත යුතු ප්‍රශ්න. හරි? ඒක නිසා මේක මේ අපි බාහිරව ඉඳලා මෙහෙම කියා දෙන්න ඕනේ නැහැ. මේවා හොඳට මේගොල්ලෝ දන්නවා. දැන් මේ දැනගෙන මේ අර නොහැකියාව වහගන්න සමහරලාට කියන කතාව මිසක් මේගොල්ලෝ මෙයා අපිට වැඩිය හොඳට දන්නවා අභිෂේක්. සර් මම මෙහෙම ප්‍රශ්නයක් අහන දැන් ආනන්ද විජේපාල මහත්මයා මෙහෙම කතාවක් කියනවා. දැන් ඔව් මාස 4න් 5න් මේක එහෙම පාතාලයක් සංවිධානාත්මක අපරාධ කල්ලි කියන ඒවා 100% බිඳුවටම බස්සපු රටවල් නැහැනේ. එතකොට එතුමා ප්‍රකාශයක් කරනවා මේ මහජන ආරක්ෂක කමිටුවක් ප්‍රාදේශීය වශයෙන් ඒ කියන්නේ ගම් මට්ටමින් හදනවා. මේකට මහජන සහභාගීත්වය ගන්නවා. එහෙම කියලා. මේක කරන්න පුළුවන් වේද? සිංගප්පූරුවේ නම් එහෙම ක්‍රමයක් තියෙනවා නේද? ඉසුරු මහජන සහභාගීත්වය තාමත්ම පුංචි රටක්. සිංගප්පූරුවේ හදන ක්‍රමවේදයක් ලංකාව වගේ රටක පැල කරන්න හදනවා නම් එතන මේ ප්‍රශ්නෙට උත්තරේ තියෙනවා. අභිෂේකා ඔය කියන එක හොඳයි. ඕක ටිකක් පැරණි ක්‍රමයක්. ඔය මහජන ආරක්ෂක කමිටු සංකල්පය ගෙනාවේ රොබර්ට් ෆීල් කියන බ්‍රිතාන්‍ය මේ ලේකම්වරයා. බ්‍රිතාන්‍ය අමාත්‍යවරු නෙමෙයි ඉන්නේ ලේකම්වරුනේ. මහජන මේ ආරක්ෂාව බාර හිටපු ලේකම්වරයා පසු එතුමා අග්‍රාමාත්‍ය ධූරයටපත් වුණා. ඔය කමියුනිටි පොලිසිං කියන කන්සෙප්ට් එක. ඒ කියන්නේ මිනිසුන්ගේ ආරක්ෂාව මිනිසුන්ට. නමුත් මේ සංවිධානාත්මක අපරාධ කල්ලි කියන ඒවා මේ කමියුනිටි පොලිසිං වලින් විසඳන්න පුළුවන් ප්‍රශ්න නෙමෙයි. කමියුනිටි පොලිසිං හොඳයි සංවිධානාත්මක අපරාධ කල්ලි මර්ධනය කළාට පස්සේ රටේ සාමාන්‍ය තත්ත්වයට සාමය පවත්වාගෙන යාමට මහජන ආරක්ෂාව සම්බන්ධව කමිටු දැන් අපි ඉන්න කාලෙත් ওই කමිටු ක්‍රියාත්මක කළා. ඉතින් ඒක නිසා එවැනි අදහසක් ගේනවා නම් සිංගප්පූරු ක්‍රමයක් ලංකාවට ගේන්න හදනවා නම් ওই සිංගප්පූරු වල තියෙන අර්බන් කමියුනිටි පොලිසින් කියන සිස්ටම් එක මම ඒක අත්දැකලා තියෙනවා මම දැකලා තියෙනවා. ඉතින් ඒක නිසා ඒක ඊටාත්ම බොළඳ ප්‍රයත්නයක්. ඒ ප්‍රයත්නේ නෙමෙයි මෙතෙන්දී කරන්න ඕන සාර්ථක වැඩපිළිවෙලක්. මේ සඳහා දක්ෂ නිලධාරීන් අපි දැන් වාක් සැරයක් මේවා ගැන කියලා තියෙනවා. ආරක්ෂිත බන්ධනාගාර නඩු ඇහිීමේ වෙනම අධිකරණ පද්ධතියක් සහ විශේෂයෙන්ම අවශ්‍ය නීති රීති වල යම් තියෙන අඩුපාඩු සහ දක්ෂ නිලධාරීන්. බස්නාහිර සහ දකුණ විතරයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් මට හිතා ගන්න බෑ මේ මෙච්චර දක්ෂ රජයක් මේ විපක්ෂයේ ඉන්න කාලේ මේ පැය ගණන් මේවා ගැන දේශන තියපු අය ඉන්න රජයක් යටතේ ඇයි මේක තාම පරක්කු කියලා මේක කරගන්න බැරි ඇයි කියන එක. හරි. මේ මං අහනද ඉස්සර? හරි. මම මෙන්න මෙහෙම ප්‍රශ්නයකට එන්නම් සර්. දැන් ආනන්ද විජේපාල කියනවා මේ තියෙන අලුතින් හැදුණු කල්ලි නෙවෙයි. මේ පරණ කල්ලි කියන එක. එතකොට අපි පහුගිය දවසක සර්ත් එකම කරපු පොඩ්කාස්ට් එකක තියෙනවා මේ ඇත්තටම අපිට මාෆියාවක් නෙවෙයි තියෙන්නේ මේ ඩ්‍රග් ඩීලර්ස්ලා තමයි ඉන්නේ කියලා. එතකොට මේ සංවිධානාත්මක අපරාධ කල්ලි ආරම්භ වෙන්නේ මේ ඩ්‍රග් ඩීලර්ස්ලා විදියටමද? කොහොමද ලංකාවේ අපරාධ කල්ලි මේ සංවිධානාත්මක අපරාධ කල්ලි නිර්මාණය වෙන්නේ? මේක අභිෂේකා ටිකක් කාලීන ප්‍රශ්නයක්. ඒ කාලීනව කියන්නේ අපි මේක යුග කීපයකට වෙන් කර හැකි. ඉතිහාසයේ අපරාධ කල්ලි ඉඳලා තියෙනවා. සමාජයේ අපරාධ කියන ඒවා උපපාතක දේවල් නෙමෙයිනේ. මිනිස්සු එකතු වෙද්දී අපරාධ සිද්ධ වෙනවා. හරි. දැන් අපේ ඉතිහාසයේනේ සමහර ඒවා ලියවිලා තියෙනවනේ නොලිවිච්ච ඉතිහාසයක් ඇතිනේ. රාජාණ්ඩු කාලේ අපරාධ කල්ලි හිටියද උල තිබ්බද මොනවද අපි දන්නේ නැහැ. නමුත් අපේ ඉතිහාසයේ තියෙන ඉතිහාසය හොයන් ගියාම 1806 විතර යනකම් අපිට හම්බ වෙනවා. 1806 මට හම්බෙලා තියෙනවා පොත්පත් කියවද්දී විශේෂයෙන්ම History of Ceylon Police Volume 1 ඒකෙදි 1806 මේ උතුරු අලුත්කూరు කෝරළේ දැන් මීගමුව ජායල මේ අර අපේ පළාතේ මැලේ මංකොල්ල කල්ලියක් ගැන.
ඒ කල්ලිය ආරම්භය ඇති වෙලා තියෙන විදිහත් හරි අපූර්ව කතාවක්. මොකද ලන්දේසි ආණ්ඩුකාරයේ තිබුණ ලංසක්කාර හමුදාව කියලා මේ ඒගොල්ලන්ගේ බදු එකතු කිරීම සහ ආරක්ෂාව සම්බන්ධව කොටසක් හිටියා. ඒකට ගොඩක් ඒගොල්ලෝ ස්වදේශිකයෝ බඳව ගත්තේ නැහැ. ලන්දේසි කාලේ. ඒගොල්ලන්ගේ යටත් විජිතයක් හැටියට තිබෙද බතාවි. එහෙම නැත්නම් ඉන්දුනීසියාවේ. අය රටවල් වලින් ගෙනාවා. ඉන්දුනීසියාවේ මැලේ කට්ටියක් ගෙනාවා. ගෙනාලා ඒගොල්ලෝ තමයි ඒගොල්ලන්ට වැඩ කළේ. බ්‍රිතාන්‍ය 1796 අර සුප්‍රකට කිව් ගිවිසුමෙන් ලංකාව බ්‍රිතාන්‍යයේ ඉල්ලගත්තාම ලන්දේසින්ගෙන් පොඩි පොඩි සටන් වගේක් තිබුණා. ඒක ඉතිහාසයේ තියෙනවා. ඊට පස්සේ මේගොල්ලෝ පත් කරා හිටපු ඕලන්ද ආණ්ඩුකාරයාගේ මල්ලි මස්සිනා ෆෙඩ්රික් මයිල්ස් බැරන්ස් කොළඹ පොලිස් කොමසාරිස්වරයා හැටියට. එතුමා යටතේ බ්‍රිතාන්‍ය කට්ටිය තමයි දාගත්තේ. අර මිනිස්සුන්ට රස්සාවල් නැතුව ගියා. අර මැලේ ජාතික. කරන්න වැඩක් නැහැ. ඔව් දැන් ඒගොල්ලන්ගේ අර හමුදාවෙන් පොලිසියෙන් එළියට දැම්මා. මේගොල්ලෝ අපරාධ කල්ලියක් හදාගත්තා. ඒගොල්ලන්ට හොඳට මේ කිනිස්ස පාවිච්චි කරන්න පුළුවන් කිරිච්චිය. ඒක උපයෝගී කරගෙන දිගට හරහට උතුරලු කුරු කෝරළේ මුදලියාර්ලගේ ගෙවල් මංකොල්ල ගන්න. මුලින්ම මංකොල්ල කන්න පටන් ගත්තා. මංකොල්ල කෑම කණ්ඩියක්. ඉතින් ඒ කල්ලිය ටික කාලයක් ගිහිලා තියෙනවා මෙල්ල කරන අවුරුදු 3ක් වගේ. ඒ වගේ පසුබිමක් තියෙනවා. දැන් ලංකාවේ ගත්තොත් එහෙම මේ වර්තමාන කාලේ ගත්තත් එහෙම අපි දකිනවා ගොඩක් වෙලාවට අපරාධ සහ පාතාල කල්ලි ගැන කතා කරද්දී ගොඩක් වෙලාවට හමුදාවෙන් ඉවත් වෙච්ච හෝ එහෙම නැත්නම් හමුදාවෙන් පැන ගිය නැත්නම් සමහරවිට පොලිසිය සේවය කරපු ආරක්ෂක අංශවල සේවය කරපු සමහර නිලධාරීන් මේකට යම් ප්‍රවෘත්තියක් තියෙනවා. දැන් මේ සැරේ වැඩි වෙලා තියෙන හේතුව මේ හමුදාවෙන් එළියට ගිය අය. හමුදාවෙන් මොකද හමුදාවක් හැමතිස්සෙම තරුණ හමුදාවක්නේ. හමුදාව පෙන්ෂන් ගන්නවා අවුරුදු 55 වෙද්දී. සමහර විට හමුදාවට බැඳිලා සමහර අය යුද්ධ කරලා ඉවර වෙලා දැන් ඒගොල්ලන්ට ඊට වැඩි ඉසුරු සම්පත් පේන්න ගත්තාම ඒගොල්ලන්ට ලොකු ඩිමාන්ඩ් එකක් තියෙනවා. ඇත්තටම SFs වලගේ කමාන්ඩෝස්ලගේ හොඳ ෂූටර්ස්ලට අවශ්‍යතාවයක් මතුවෙච්චාම කවුරුත් හිතන්නේ නැහැ නේ අහුවෙයි කියලා. ඒ වගේ එහෙම ආපු අය තමයි ඉන්නවා හුඟක්. ඉතින් ඒකත් ප්‍රධාන ප්‍රශ්නයක්. අද මේ තත්ත්වය වැඩි වෙන්නේ. ඒ වගේම ආයුධ සුලභ වීම. හරි. අපි දන්නවා අර මං ඉස්සෙල්ලා එක දවසක් කිව්වා වගේ මේ 1966 විතර රිවෝල්වර් එකක් හොයාගන්නවා කියන එක රිවෝල්වර් එකක් අතිසුඛෝයි භෝගී භාණ්ඩයක්. ඉඳලා හිටලා තමයි කලාතුරකින් තමයි මොකද බණ්ඩාරනායක ඝාතනයේට 1959 අග්‍රාමාත්‍යවරයා ඝාතනයේට රිවෝල්වර් එකක් හොයාගන්න කැලණි නායක හමුදුරන්ට සෑහෙන ප්‍රයත්නයක් දරන්න වෙලා තියෙනවා. අන්තිමට ඒ ඔසි කොරියා කියන අපරාධකාරයාගෙන් තමයි රිවෝල්වර් එක හොයාගෙන තියෙන්නේ. ඒකට ඊට පස්සේ ඇමුනිෂන් නැහැ. ඒ ඇමුනිෂන් හොයාගන්න ඊට එහාට ප්‍රයත්නයක් දරන්න වෙලා තියෙනවා. අන්තිමට එතුමා කතා කරලා තියෙනවා මේ සුපර්කට ව්‍යාපාරිකයෙකුට. ව්‍යාපාරිකයට දෙන්න විදිහකුත් නැහැ. ව්‍යාපාරිකයා කතා කරා පොලිසිය IP කෙනෙකුට. IPට කොහොමදවත් දෙන්න විදිහක් නැහැ. අන්තිමට SP කෙනෙකුගේ නුවර හිටපු අනුරාධපුරයේ හිටපු පොලිස් අධිකාරිවරයෙකුගේ මැදහත් වීමෙන් තමයි ඇමුනිෂන් හොයාගෙන තියෙන්නේ. ඉතින් ඒක බණ්ඩාරනායක ඝාතන නඩුවේ පැහැදිලිව මං කියන එක සේරාංගේව ව්‍යාපාරිකයාගේ පොලිස් පරීක්ෂකවරයාගේ නම නම් මං කියන්න නිව්ටන් පෙරේරා මොකද තුමා සැකකාරයෙක් වෙච්ච හින්දා අනිත් ඒවා කමිෂන් එකේම පැහැදිලිව තියෙනවා ඉතුරු නා. ඉතින් ඒ වගේ තත්ත්වයක් දැන් අද කොහොමද? අද බෝක්කු යටින් හම්බ වෙනවා. අද අර මීගමේ පැනලා ගිය දෙන්නගේ මතේ පිස්තෝල දෙකක් තියෙනවා. ඒ වගේ මේ සුලභ වීමත් එක ප්‍රශ්නයක්. මේ රමේෂ් අහනවා ප්‍රශ්නයක් රමේෂ් උඩුගම අනීතිකව එළිය තියෙන මේ ආයුධ නැති කරන්න ක්‍රමයක් ඇත්තම නැද්ද කියලා. අත් පුළුවන් තරම් අත්අඩංගුවට ගන්න තමයි ඕන. ඔය පොදු කාල සීමාව කියනවා විහිළු. හරි. මම දන්න පොදු කාල සීමාව තැම්ම 10ක් විතර. ඒ 10ටම ගෙනල්ලා දෙන්නේ තමයි අර ගෙවල් වල තියෙනවා ඉස්සර මිනිසුන්ට දීපු ලයිසන් තුවක්කු. දැන් 100 මැරිලා. 100ගේ තුවක්කුව තාත්තත් මැරිලා දැන් පුතාට තියෙනවා මේක මල කරදරයක්. මේ වගේ වෙලාවට ගිහලා ඒ තුවක්කුව බාර දෙනවා. ෂොට් ගන්. දැන් ඒවා මිනිස්සු ළමයි සෙල්ලම් කරන්න ගන්නෙත් නෑ. මට අර අතනින් අර කතාව නවත්තපු තැනින් මම පොඩ්ඩක් පටන් ගන්නම්. දැන් 1800 ගණන් වලදී මැලේ කණ්ඩායමක් තමයි ඉන්නේ. ඒගොල්ලෝ කොල්ල කෑම තමයි සිද්ධ කරන්නේ. ඊට පස්සේ මේකේ ගමන කොල්ල කෑම අතරතුර මනුෂ්‍ය ඝාතන සිද්ධ වෙනවා. කොල්ල කෑමට ගියාම තර්ජනයේ මේ මොකක් හරි එන තත්ත්වයන්ව මනුෂ්‍ය ඝාතන සිද්ධ වෙලා තියෙනවා. ඒ අතරතුර දකුණු පළාතේ ඔය බෙලියත්ත පැත්තේ උරුගුමේ ආරච්චි කියලා අපරාධ කල්ලියක් ඉඳලා තියෙනවා. ඒතර ඔරුකෙමේ මුහන්දිරම් කියලා අපරාධ කල්ලියක් ඉඳලා තියෙනවා. සුප්‍රකට මට දන්න හැටියට අර මාතර
ගඟේ ඉන්න ඒ කප්පන් කල්ලියක් ගැන කතා වෙනවා. ජනකවියක් තියෙනවා. අර මාතරගඟේ ඉන්න කිඹුලිගේ පැටියා තල්ල සුදුයි බෙල්ලේ ගෝමර කැටියා යනේ නොරු පාරු නවතාගෙන සිටියා මිනිනොකයි මාතර කිඹුලිගේ පැටියා. අපි මොහන්දිරම් ගැන කියන්නේ. ඉතින් ඒ වගේ දේවල් ඒ වගේ ජනකවිය මොකද ජනකවියට මොහන්දිරම් ගැන කිව්වනම් ජනකවියගේ බෙල්ල පාරේ හිටි. ඒක නිසා එවැනි තත්ත්වවල තියෙන ඒ වගේ දිගින් දිගටම අපේ අපරාධ ඊට පස්සේ මේ මත්ද්‍රව්‍ය ආවට පස්සේ තමයි මෙච්චර ඉක්මනට දැන් මම මුලින්ම මේ සම්බන්ධ විමර්ශන කටයුතු ආරම්භ කරන කාලේ කල්ලි 18ක් හිටියා කොළඹ නගරය ඇතුළත. අද එක කල්ලියක්වත් නැහැ කොළඹ නගරය ඇතුළත. අද තියෙන කල්ලි 20ක් නැත්නම් 22ක ලැයිස්තුවක් අපි ළඟදී හැදුවා. ඒ සේරම තියෙන්නේ කොළඹින් එළියේ. හැබැයි ඒවල ජීවන කාලය හරි කුඩායි. ඒක මම පිළිගන්නවා. වැඩිම මට හම්බෙලා තියෙන්නේ අපරාධකරුවන්ගෙන් වැඩිම කල් ජීවත් වුණා මගේ මතකයේ හැටියට තෙල් බාලා එම්බාපු බාලෙන් අවුරුදු 76 ලංකාවෙන් පලා ගිහිල්ලා දකුණු ඉන්දියාවේ තමයි මිය ගියේ. එහෙම නැතුව මේ රටේ හිටපෑකින් අපරාධකරුවන් අතරින් එක්ක අපරාධවලින් අයින් වෙනවා. එහෙම නැත්නම් වැඩිපුරම කල් ගියා අවුරුදු 47යි. කනත්තාරච්චිගේ පියරත්න නොහොත් මෝල් පියා. අවසානයේදී මොකද අපි අත්තරංගොට ගන්න කාලේ හිටියා. එයා තමයි අන්තිමට ඉතුරු වෙවි විඳලා දැන් අවුරුදු 10කට විතර ඉස්සෙල්ලා එල්පිටියේදී ඝාතනය වුණා. ඒ එක්ක පොලිසියෙන් එක්ක විරුද්ධ කල්ලියකින් ඒක තමයි ඒගොල්ලන්ගේ තත්ත්වය. පුද්ගලික අත්දැකීම් එක්ක කියන්න බලන්ද මේ කල්ලිවල සංවිධාන ව්‍යුහය කොයි වගේද? ඉතාමත්ම සරල සංවිධාන ව්‍යුහයක් තියෙන්නේ. නායකත්වයක් තියෙනවා. නායකත්වයට සියලු දෙනා ගරු කරනවා. ඒ නායකත්වයේ වටා කේන්ද්‍රගත වෙනවා ඉන්න මල්ලිලා ටික. ඒක තමයි ව්‍යුහය. ඒ කියන්නේ අයියලා දිහා බලාගෙන මල්ලිලා හැදෙන එකක්. ඒ උගක් වෙලාවට අනුකරණය පෞල් වලින් එන පෞල් උරුමේ ආපු අය ඉන්නවා. අනුකරණය උගක් වෙලාවට අනුකරණය පෞල් උරුමය ඒ වගේ දේවල් සහ රිවෙන්ජ් එක විශේෂයෙන්. රිවෙන්ජ් එක. පරිගැනීමේ චේතනාව. ඒ වගේ දේවල් මත දැන් අපි දන්නවා මේ දවස්වල අර කෙහෙල් බද්දර පද්මගේ තාත්තා මන් දන්නවා. ඔහු තරඟුට අරන් තියෙනවා. එතකොට එතන ඉඳලා මේ ප්‍රශ්නේ දිගින් දිගටම යන ප්‍රශ්නයක්. මේ වගේ වෙලාවකදී දැන් අපි දැක්කොත් එහෙම ඔය අන්ඩර්වර්ල්ඩ් එක හිම නැත්තම් ඔය කියන පාතාල කල්ලි සංවිධානාත්මක අපරාධ කල්ලි හැදෙද්දී විශේෂයෙන්ම ඔය දැන් මැලේ ජාතික ඒ කණ්ඩායමෙන් ආරම්භ වෙලා දැන් ගොඩක් කට්ටියට කියන විවෘතාර්ථිකය නිසා තමයි මේ කාරණා ආවේ කියලා. ඒක ඇත්තටම හිතුව මේ විවෘතාර්ථිකය කියන්නේ කොහොමද මේ වගේ සංවිධානාත්මක අපරාධ කල්ලි විකාශනය වුණේ ලංකාවට? විවෘත ආර්ථිකයේම විතරක් නෙමෙයි සුරු. ඒකට සමාජීය කරුණු රාශියක් බලපෑවා. විවෘත ආර්ථිකයට විතරක් මේක බැර කරන්න බෑ. එකක් ඒ විවෘත ආර්ථිකයේ එක්කම අපිට ආවා කැරලි දෙකක්. දකුණේ කැරැල්ල සහ උතුරේ කැරැල්ල. ඒකෙදි සමාජයට කාන්දු වෙන භීෂණය සහ ආයුධ සහ ඒ ආයුධ හැසිරීමේ සංස්කෘතිය ආයුධවලට අපරාධවලට බිය නැතිවීම මනුෂ්‍ය ජීවිතයේ අගය අවම වීම ඒ වගේ දේවල් ඊළඟට විශේෂයෙන්ම දීර්ඝකාලීනව පැවති උතුරේ කැරැල්ල උතුරේ සටන ඒ හේතුවෙන් ආපු අවියායුධ ඒක විදිහට ආවා. ඒ අතරතුර ඊට සමගාමීව දියුණු වෙච්ච මද්ද්‍රව්‍ය ජාවාරම. මද්ද්‍රව්‍ය ජාවාරම විසින් කොළඹ නගරයේ සහ තදාසන්න ප්‍රදේශ ආශ්‍රිතව නිර්මාණය කරපු ලුම්පන් සංස්කෘතිය. ඒ සංස්කෘතිය විසින් නිර්මාණය කරන ලද ඉතා අධිසුඛෝපභෝගී ජීවන රටාවකට පුරුදු වෙච්ච මද්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්. ඉතින් එවැනි ඒ කරුණු රාශියක් එක්ක තමයි මේක අද ගණන් කරලා තියෙන්නේ. දවස දැන් ලංකාවේ ගත්තොත් එහෙම අපි ගොඩක් වෙලාවට අපිට අහලා පුරුදු සහ අපිට ගොඩක් වෙලාවට කියවන්න ලැබෙන දේ තමයි ඒ කියන්නේ දේශපාලනයට මේක සම්බන්ධ. ඊළඟට එන්නේ හිටියේ ඒක තමයි. ඔව්. ඒතර දැන් ඔබ මට බාධා කළා. ඒකට සමගාමීව සාර්ථක වැඩ වැටලි මේ මර්ධනය කිරීමේ පිළිවෙතක් නැතුව පයබරවාට පිටිකර බෙහෙත් බැඳලා අරගෙන ගිය දේශපාලන ක්‍රමවේදයන්. හරි. අඩු වැඩි වශයෙන් පොලිසියට කරපු බලපෑම් ඒ අපරාධ කල්ලි සහ දේශපාලනඥයෙක් අතර තිබිච්ච සම්බන්ධකම් ඒකම අපරාධ කල්ලි වලින් දේශපාලනඥයෝ ගත්තු ප්‍රයෝජන
ඉලෙක්ෂන් නැත්නම් ඡන්දවලට අපරාධ කල්ලි කරුවන් ගන්න එක ඒගොල්ලෝ ගත්තට පස්සේ ඒකට ගෙවන්න වෙන මිල ඉතින් මම දන්නවා කුප්පරකට වයඹ ඡන්දයට පෙර පොලිසියේ ස්ථානයකින් විශාල ආයුධ ප්‍රමාණයක් නිකුත් කරලා තියෙන එකක්වත් ආපහු ආවේ නැහැ. එවැනි මහා නරක තත්වයකට මේ රට අරගෙන ගිහිල්ලා තියෙන්නේ. ඒක නිසා අපිට එකෙල්ලේම රජයකට දොස් කීම වැරදි. නමුත් මේ රජයට අපි මොකද දැන් මට තියෙනවා ටිකක් අර කළු වලාවක රෙදි රේඛාවක් වගේ සුභවාදී ආකල්පයක්. ඒ ආකල්පය තමයි දැන් ඔය හැම පොලිස් මේ හැම දේශපාලනඥයන්ටම චෝදනා අඩු වැඩි වශයෙන් එල්ල වෙලා තියෙනෝනේ. පාතාලයත් එක්ක සම්බන්ධකම් තිබුණා අපරාධකාරීත් එක්ක සම්බන්ධයි. නමුත් වාසනාවකට මේ රජයේ කිසි කෙනෙකුට ඒ චෝදනාවක් නැහැ. දැන් මට තේරෙන්නේ මේ රජයේ තියෙන නොහැකියාව. ඒ නොහැකියාව අඩු කරගත්තා නම් මේ ප්‍රශ්නයට සාර්ථක විසඳුමක් ලබා ගැනීමට බැරි නෑ. මොකද එතන මම ඉන්නවා. මම අහන්න කිව්ස ඇත්තටම සර්කින් ඔය ප්‍රශ්නේ මේ කියන්නේ දැන් දේශපාලනඥයොත් එක්ක දැන් මේ ආණ්ඩුවේ දේශපාලනඥයොත් එක්ක කිසිම සම්බන්ධතාවයක් يعني නමක් ගෑවිලා නැහැ අපරාධ සංවිධානාත්මක අපරාධ නායකයින් එක්ක. මේ වගේ තත්ත්වයක් ඇතුළත අපිට මේ රජයක් විතර වැඩ කරනවා නම් කොහොමද වැඩ කරන්න පුළුවන් වෙන්නේ මේ කියන සංවිධානාත්මක අපරාධ ජාලය විනාශ කරන්න සහ ඒ හරහා මේ මෙවැනි කත්වයක් නැති නොවෙන්න විශේෂයෙන්ම ආයුධ සහ නිකුත් කරනවල් ඉසුරු ඒක ටිකක් දීර්ඝ වැඩපිළිවෙලක්. ඒක දැන් මේ අර මේ දීර්ඝ කාලයක් මේ ඔද්දල් වෙච්ච තුවාලයක් අපිට එක දවසින් සනීප කරන්න බෑ. ඒකට බොහෝම සංවිධානාත්මක වැඩපිළිවෙලක් අවශ්‍යයි. ඒ වැඩපිළිවෙල දැන් අපිට මෙහෙම මේ මේසයක් උඩ ඉඳන් කිව්වට ටිකක් සංකීර්ණ වැඩපිළිවෙලක්. ඒ වැඩපිළිවෙලේ පළමුවෙනිම දේ තමයි මේ සඳහා දක්ෂකම් තියෙන කැපකිරීම තියෙන නිලධාරීන් කණ්ඩායම් ඉන්න ඕන. ඒගොල්ලෝ එක කමාන්ඩ් එකක් යටතේ වැඩ කරන අය වෙන්න. මොකද මම දැකලා තියෙනවා සමහර විට පොලිසිය ඇතුලේ ඒ විමර්ශන කණ්ඩායම් කල්ලි ගහිච්චාම එතනින් එහාට ඒක යන්නේ නැහැ. ඊළඟට අපිට අඩුම දේ තමයි අපරාධ බුද්ධි තොරතුරු. අපරාධ සාර්ථක අපිට ස්ටේට් ඉන්ටෙලිජන්ස් අපේ මේ පොලිටිකල් ඉන්ටෙලිජන්ස් තියෙනවා. ස්ටේට් මේ ක්‍රයිම් ඉන්ටෙලිජන්ස් අපරාධකරුවන් සම්බන්ධ ඔවුන්ගේ හැකියාවන් සම්බන්ධ ඔවුන් කරන්න ඉන්න වැඩපිළිවෙළවල් සම්බන්ධව ඇතුළට රින්ගවන්න පුළුවන් ජාලයක් ඕන. ඊළඟට මේ තියෙන නෛතික ප්‍රශ්න තියෙනවා කීපයක් සහ තාක්ෂණික දේවල් ඒවනම් දවසකින් දෙකකින් එක පනතකින් දෙකකින් අපිට निराකරණය කරගන්න පුළුවන්. ඊළඟට මේ සඳහා වෙන්වුණු විශේෂිත අධිකරණ පද්ධතියක් සහ නීති ඒකට සමගාමීව නීතිපති කාර්යාලයේ වෙනමම අංශයක් මේ ගොනු ඉතා ඉක්මනින් මෙයා කරලා අධිකරණයට යොමු කරලා ඒක අර දීර්ඝ නඩු විභාගයක් නැතුව අර ට්‍රයිල් ඇඩ් බා එකක් වගේ එක දිගට නඩු අහලා අවසන් කරලා සහ ආරක්ෂිත බන්ධනාගාර මේ අත්අඩංගුවට ගන්න සැකකරුවන් අත්අඩංගුවට ගන්න. ආරක්ෂිත බන්ධන. ඉතින් ඒ වගේ සහ විශේෂයෙන්ම මේ සියලු දේවල් අතර හොඳ මාධ්‍ය උපමානයක්. මාධ්‍ය වේදීන්ට මේ අපරාධ වාර්තාකරණය ගැන සුවිශේෂ යම් උපමාන සහිතව යන මහජනතාවට මේක ඉදිරිපත් කිරීමේදී යම් ගයිඩ්ලයින් එකක් උපමාන සහිත වැඩපිළිවෙල වගේ ඉතින් ටිකක් සංකීර්ණ වැඩපිළිවෙලක්. ඉතින් ඒක කරන්න බැරි දේවල් එකක්වත් නැහැ. උතන එක්කෙනෙකුටවත් විදේශ ආධාර අවශ්‍ය නැහැ. අලුතෙන් මිනිස්සු ගන්න ඕන නැහැ. යුද ටැංකියම වගේ එන්න දෙයක් නැහැ. ඒක නිසා මේක මේ රජයට කරන්න බැරි දෙයක් නෙමෙයි. අනික ඕක මූලික වශයෙන් ක්‍රියාකාරත්මක කරන්න වෙන්නේ දකුණු පළාත සහ බස්නාහිර පළාත. අනිත් පළාත් 7ම අතෑරිය හැකියි. ඒකේ මට පොඩි දෙයක් තියෙනවා සහන්න අලුත් වෙන නීති සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් අප්ඩේට් වෙන වේගය මදි වගේ එකක් නැද්ද? ඔව් මෙහෙමයි. දැන් ඕකදී නීති කියලා කිව්වේ අභිෂේක අපිට තාම දැන් හුඟක් රටවල් වල මෙවැනි තත්ත්වයන් මර්ධනය කරන්න සංවිධානාත්මක අපරාධ මර්ධන පනත් තියෙනවා. ත්‍රස්තවාදයෙන් වැළැක්වීමේ පනත විශේෂ විධිදාන පනත තියෙනවා. ඒ වගේ මේකටත් සුදුසු පනතක් අවශ්‍යයි. ඒ පනතේදී විමර්ශන නිලධාරීන් ආරක්ෂා කරන්න ඕන, ඔවුන්ගේ අනන්‍යතාවය ආරක්ෂා කරන්න ඕන, ඔවුන්ට අවශ්‍ය තාක්ෂණ සහාය ලබා දෙන්න ඕන, ඔවුන්ට අවශ්‍ය නෛතික සහාය ලබා දෙන්න ඕන, ශක්තිමත් කරන්න. එවැනි දේවල් අවශ්‍යයි. ඉතින් ඒක මේ විශේෂිත දැනුමක් තියෙන අය එකතු වෙලා කණ්ඩායමක් හැටියට කරන්න ඕන වැඩක්. සාමාන්‍යයෙන් රාජකාරී කාලය ඇතුළත ලැබුණු අත්දැකීම් එක සාමාන්‍යයෙන් මේ වෙද්දි කොහොමද අපේ රටේ ඩ්‍රග් ඩීලර්ස් ලගේ වැඩිවීම
මොකද මුල් කාලේ මම දන්නවා ඒ කියන්නේ සම්පූර්ණයෙන් පාතාලය ක්‍රියාකාරකම් වලට ප්‍රධාන ආදායම් මාර්ගය හරි මේ ඔක්කොම උනේ ඩ්‍රග් ඩීලර්ස් ඩ්‍රග්ස් අදටත් ලංකාවේ සංවිධානාත්මක ලෝකේ තියෙන සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් මාෆියා ට්‍රයිඩ් චීනයේ ට්‍රයිඩ් ඉතාලියේ මාෆියා ජපානයේ යකුසා ඉන්දියාවේ ඩී ගෲප් ඒතර එහෙම බලපුවාම ඇල්බේනියන් එතකොට ඔය මේ ඩ්‍රග් කාටෙල්ස් මෙක්සිකන් කාටෙල්ස් එහෙම බලපුවාම අපේ එහෙම දෙයක් නැහැ. අපේ තියෙන්නේ මේ මත්ද්‍රව්‍ය ටික විකුණ ගන්න බැරු හදාගත්තු ඉතා සරල කණ්ඩායම්. එතකොට මත්ද්‍රව්‍ය ව්‍යාපාරයට අද ගහන්න පුළුවන් නම් පාතාලේ ඉවරයි. පාතාලයට හරියට ගහුවොත් මත්ද්‍රව්‍ය ව්‍යාපාරය ඉවරයි. ඔකට විදි දෙකක් ඕනේ. එකකට ගහපුවම අර ගහට පොත්ත වගේ ගහ මැරුණාම පොත්ත මැරෙනවා. පොත්ත ගලෙව්වොත් ගහ මැරෙනවා. අර කිලෝ 35 කතාව මොකක්ද සර්? ඔව් ඒකෙදි මම පෙන්වන්නේ අභිෂේක මේ මත්ද්‍රව්‍ය වල ව්‍යාප්තිය 2001 අප්‍රේල් මාසේ 21 වෙනිදා. එතකොට තිබිච්ච වාර්තා අනුව ලංකාවේ අල්ලපු ලොකුම මත්ද්‍රව්‍ය ප්‍රමාණය අපි ඇල්ලුවේ කිලෝ 35යි ග්‍රෑම් 600යි. ඒකෙදි යුක්තිකාරයෝ 6 දෙනෙක් අත්අඩංගුවට ගත්තා. 6 දෙනාම ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වුණා මීගම මහාධිකරණේ. වර්තමාන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් ජනක බණ්ඩාර තෙන්නකෝන් ජනක බණ්ඩාර මහත්මයා තමයි ඒ නඩුව මෙහෙව්වේ. ටියුඩු ගුණරත්න මහාධිකරණ විසුරුතුමා තමයි දඬුවම නියම කළේ. එතකොට එවැනි වැටලීමක් කරපුවාම ඒ කාලේ මේ මාස දෙකක් විතර යනකම් ලංකාවේ විශාල කුඩු හිඟයක් එනවා. මොකද එතකොට හිටියේ සප්ලයර්ස්ලා එක්කෙනෙක් නැත්තම් දෙන්නයි. එතකොට මම ළඟ තියෙනවා විස්තර වාර්තා 37 දෙනෙක් මත්ද්‍රව්‍ය හිඟකම් හේතුවෙන් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා සියදිවි හානි කර ගැනීම සහ විවිධ රෝගාබාධ වලට ලක්වීමෙන්. ඒ දවස්වල අපිට මේ ග්‍රෑන්ඩ් පාස් වල යද්දී පාරායිනේ වැටිලා ඉන්නවා අර පණුව වගේ මිනිස්සු කුළු නැතුව. ඒක මං කරපින්දත් නෙමෙයි මේටි ඉස්සලා වෙච්ච ලොකු කිලෝ 15ක් අල්ලපු වෙලාවෙත් ඒක දැක්කා අපි. ඒ කියන්නේ එවැනි ලොකු වැටලීමක් කරපුවාම ඒ වන සප්ලයි නවත්තනවා. ඒකට බඩු නැතුව යනවා. බඩු ගිනි ගණන් යනවා. නමුත් අද අවාසනාවකට කිලෝ 200 අල්ලලා කිලෝ 300 අල්ලලත් ඒ වැකුම් එක ලංකාවේ ඇති කරන්න බෑ. ඒ කියන්නේ එච්චර මගේ මතය නම් එච්චර සප්ලයර්ස්ලා වැඩි වෙලා තියෙනවා. වැඩි වෙලා තියෙනවා බයත් නැහැ. ඔය අද 200ක් ඇල්ලුවොත් හෙට 300ක් එවනවා. ඒක අනිත් පැත්තෙන් තියෙන දේ නිසා කියන්නේ මත්ද්‍රව්‍ය භාවිතා කරන තරුණ පිරිස වැඩි වෙලා කියන එක. එතකොට මේ මත්ද්‍රව්‍ය ජාවාරම යම් හේකින් මැඩලන්න කටයුතු කරන්න පුළුවන් වුණොත් දැන් ඉස්සර අපි ඉන්න කාලේ කවදාවත් අපිට යුද හමුදාවෙන් පොලිසියේ නිලධාරීන්ව අහුවන්නේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා. අද කී දෙනෙක් අහු වෙනවද පොලිස් නිලධාරීන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතා කරලා. යුද හමුදාවේ නිලධාරීන් කොච්චර අහු වෙනවද සෙබළු. ඉතින් ඒක ඉතා කනගාටුදායක තත්ත්වයක්. මේ යන විදිහට යම් සාර්ථක වැඩපිළිවෙලක් ගෙනිච්ච නැත්නම් අපි කොතනින් නතර වේද කියන එක මට හිතා ගන්න අමාරුයි. දැන් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනත් එක්ක ඔබතුමාගේ රාජකාරී අත්දැකීමුත් එක්ක ඔව් දැන් ඒක නම් ඉතින් මේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන කියන ඒවා ප්‍රමාණවත් නෑ ඉසුරු. දැන් අපේ තියෙන ඔය මේ පුනරුත්ථාපන වැඩපිළිවෙළවල් ඒ තියෙන මධ්‍යස්ථාන මේ යන ස්පීඩ් එකට අලගු තියන්නත් මදි. ඒව අවශ්‍යයි. ඒ සඳහා ස්ථීර වැඩපිළිවෙලක් ඕන. නමුත් ඒකත් එක්කම ඊට සමගාමීව මේ මර්ධන වැඩපිළිවෙල හරියාකාරව ගෙනියන්න. ඒක තමයි ඊළඟට අපිට ඕන. ඇත්තටම අර යුක්තිය කියන මෙහෙයුම දේශපාලනීය වාතාවරණයෙන් ආවේ නැත්නම් එතන ගත යුත්තක් තිබුණා. එතෙන්දී ඔය මේ විශෝධන මධ්‍යස්ථාන ඒක නැත්නම් පුනරුත්ථාපන මධ්‍යස්ථාන ප්‍රමාණය වැඩි කරලා ඒ වගේ ටිකක් සංකීර්ණ වැඩපිළිවෙල. දැන් මම ඉස්සෙල්ලා ඔබට කිව්වේ එන්ෆෝස්මන්ට් පැත්ත විතරයි. ඒකට සමගාමීව රෙබිටේෂන් එකකුත් ක්‍රියාත්මක වෙනවා. මොකද මේ අපේ රටේ ජනතාවනේ. දැන් මේකෙන් අපි වළක්ව ගද්දි හදද්දි ඔය ඩග් වලට පුරුදු වෙච්ච මිනිහා එකපාරට අද නවත්තපුවාම හෙට ඉඳලා මිනිහා මේ සාදු චරිතයක් වෙන්නේ නැහනේ. ඒකින්ද මේ මනුස්සයට යම් කාලයක් යනවා ඒකට. ඉතින් ඒකට යම් සබ්ස්ටිටියුෂන් එකක් ඒක ඇල්ල මම කිව්වේ නැහැ. ඒක ඇල්ලත් මේකට සමගාමීව ඒක සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කරන්න ඕන දෙයක්. ඒකයි මේක ජාතික වැඩපිළිවෙලක් හැටියට යන්න ඕන දෙයක්. එතකොට දැන් ඔය නීතියේ තියෙන අඩුළු හුඩුකම් ජුරිෂරි එක ඇතුලේ ඊට පස්සේ දේශපාලන මැදිහත් වීම ඔය ගොඩාක් දේවල් හින්දාද
මේක මේ කරගන්න බෑ මේ කරදර ඉවර කරන්න ඕන එහෙම හින්දාද මිනිස්සුන්ට හිතෙන දේවල් ආයුධ පෙන්වන්න ගිහිල්ලා වෙඩි තැබීම් සිද්ධ වෙන්නේ මේක ඉතිහාසෙ කොයි වගේද කවද්ද මේකට ඒ කියන්නේ මෙහෙම කරන එක හොඳයි කියන එක ඒ අදහස ආවේ අනුමැතිය ආවේ මේ නීති පද්ධතියක් තියෙන රටක ආයුධ පෙන්වන්න අරන් ගිහිල්ලා එන සත්කාරයක් ඝාතනය කිරීම කිසිසේත් අනුමත කරන්න බෑනේ. ඒක නිසා ඒක නෙමෙයිකට උත්තරය. ඒ නීති දැන් අභිෂේක ඇයි මිනිස්සු මුල් කාලේ ඔකට හොඳ කිව්වේ මට මතකයි. 1999 විතර. ඔයනේ සිදුවීම් වෙද්දි මිනිස්සු උරේ දැම්මා. ඊට පස්සේම තමයි මේ අනිත් පැත්තට හැරුණේ. එතකොට ඒ උනේ මිනිස්සු රටේ නීතිය ක්‍රියාත්මක වීම කෙරෙහි යම්කිසි සැකසංකා පහළ කරා. ඉතින් එහෙම විය යුතු නැහැ. රටේ හැමට උඩින් තියෙන්න ඕන නීතිය. ඕන වෙලාවක මිනිහුගේ අදහසක් තියෙන්න ඕන රටේ නීතිය ක්‍රියාත්මක වෙනවා කියන එක. නීතිය ක්‍රියාත්මක වෙනවා කියන එක ඒ අදහස තිබුණොත් හැම කෙනෙක්ම නීති ගරුක වෙනවා. හැබැයි ඒක නීතිය ක්‍රියාත්මක කරන ආයතනටත් අදාළයි නේද? මොකද දැන් බොඩි කැම් අනිවාර්යෙන් බොඩි කැම් පළඳගෙන ඉන්න ඕන මෙහෙම ආයුධ පෙන්වන්න යනවා නම් ඒක මං හිතන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයකින්ම දීලා තිබ්බ එක. ඔය ආයුධ පෙන්වීමේ ප්‍රශ්නය උග්‍ර වුණු අවස්ථාවක මේ සම්බන්ධව විශාල හඬක් ආවනේ. දැන් මේක කෙරව නවතින්නේ කොහෙද කියන එක දන්නේ නැහැනේ. ඒ අවස්ථාවේදී ගිය ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය පෙස්සමක් සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණය දුන්න ගයිඩ්ලයින් එකක්. පොලිස්පතිතුමාට එතකොට හිටියේ සීඩී කරුණරත්න. එතුමාට කැඳවලා දුන්න ගයිඩ්ලයින් එකක් මෙහෙම ආයුධ කැඳවන්න වැඩිදුර ආයුධ නෙමෙයි වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අත්අඩංගු වෙන සැකකාරයෙක්ව අරන් යනවා නම් ඒ සම්බන්ධව මේ වීඩියෝ කරන්න ඕන සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ ඉහළ නිලධාරියෙකුගේ අධීක්ෂණයට අරන් යන්න ඕන. එවැනි විශාල ප්‍රමාණයක් දුන්න මේවා වළක්වන්න. එතුමා ඒක පිළි අරගෙන පොලිස්පති චක්‍ර ලේඛනයක් නිකුත් කරලා දෙනවා. ඒකදී ශ්‍රේෂ්ඨාධිකරණයේ අනානුව නිකුත් වෙච්ච නීතියක්. අද ඒක කාටවත් කඩ කරන්න බෑ. හැබැයි අපි පහුගිය දවස්වලත් දකිනවා. දැක්කා ඒක සම්බන්ධයෙන් ප්‍රශ්නගත කරුණක්. දැන් සර් මේ බොහොම වැදගත් කාරණයක් මතු කරා මම හිතනවා පොඩ්ඩක් ආයිපාරක් අපි ඒක තවදුරටත් ඉස්මතු කරගත්තොත් හොඳයි කියලා. මේ සර් සඳහන් කරා අර මේ පොලිස් බුද්ධියන්ට සම්බන්ධයෙන් එහෙම නැත්නම් ක්‍රිමිනල් ඉන්ටෙලිජන්ස් සම්බන්ධයෙන්. දැන් ඔබතුමාගේ රාජකාරී ජීවිතයේ අත්දැකීමුත් එක්ක ගත්තොත් එහෙම පොඩ්ඩක් අපිට පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද කොහොමද මේ ක්‍රිමිනල් ඉන්ටෙලිජන්ස් කියන එක අපරාධ බුද්ධි තොරතුරු කියන එක භාවිතා කරේ කියන එක. ඒසුරු දැන් අපි බුද්ධි තොරතුරු කියන්නේ මොකද්ද? දැන් සාමාන්‍ය එකට අපි කියන්නේ තොරතුරක්. හරි? දැන් කවුරු හරි කියනවා අද වහිනවා. හරි? එයා ඒක කියන්නේ එයාට තියෙන දැනීමේ හැටියට ආකාශය කළු කරලා ඒක තොරතුරක්. හරි? ඒක බුද්ධි තොරතුරක් කරගන්න ඒ තොරතුර අවශ්‍ය කෙනා දැනගන්න ඕන. දැන් වැස්ස ගැන කන්සර්න් කෙනෙක් ඉන්නවා නම් කවුරු හරි කියනවා නම් වහිනවා කියලා ඊට පස්සේ එයා මෙට් එකෙන් කතා කරලා අහනවා වහිනවද? ඔව් අපි බලනවා ආකාශයේ දැන් වාර්තා බැලුවා ගුවන් ඡායාරූප තියෙනවා වැහිවල වැස්සල තියෙන ඉඩ ප්‍රස්තාව මෙච්චරයි. ඉතින් ඒවා එන්නේ ඒක සාමාන්‍ය නමුත් ඒත් හරියට කියන්න බෑ වහිනවා කියලා. ඒ ඔන්න ඕක තමයි බුද්ධි තොරතුරු සහ තොරතුරු අතර වෙනස. බුද්ධි තොරතුරක් කියන්නේ තොරතුරක් තවදුරටත් ප්‍රොසෙස් කරලා ගන්න දෙයක්. ඒ වලට තමයි බුද්ධි නිලධාරීන් ඉන්නේ. හරි. එතකොට දැන් මේ අපරාධයක් සම්බන්ධව විශේෂයෙන්ම අපරාධ බුද්ධි තොරතුරු ಜಾති දෙකක් තියෙනවා. එකක් තමයි අපරාධය සිද්ධ වුණාට පස්සේ මේක කරේ කවුද කියන එක හොයාගන්න තියෙන තොරතුරු. හරි? මේකටත් වැඩි අපිට වැදගත් වෙන්නේ අපරාධ කරන්න ඉස්සෙල්ලා මේවා කරන්න කවුද සැලසුම් කරන්න කියන එක. දැන් මම දැක්ක ඉතා හොඳ තත්ත්වයක් මේ ඈත කාලේදී අර ඔස්මන් කියන පුජ්‍යලයව ඝාතනය කරන්න අවුරුදු 30කට කණ්ඩායමක් සූදානම් වෙලා ආයුධ ගෙනල්ලා ගෙදරක තියලා 7 දිනක්ව ඇරස්ට් කරලා. It's a very good arrest. අන්න ඒකයි වෙන්න ඕන. මොකද වැළැක්වීම තමයි වැදගත්. දැන් ජපානයේ වගේ රටවල් වල ඒගොල්ලන්ගේ ඩිෆෙන්ස් බජට් එකෙන් පොලිසියට දෙන බජට් එකෙන් 80%ක් වියදම් කරන්නේ ප්‍රොඇක්ටිව් පොලිසි. ඒගොල්ලෝ අපරාධ ගෙවල් ගානේ ගිහිල්ලා වින්දිතය වෙන අපරාධ බලලා ඒව නොවෙන්න උපදෙස් දෙනවා. ඒවට ලොකු වියදමක් දරනවා. වැඩසටහන් කරනවා.
රියැක්ටිව් වලට පොඩ්ඩයි. මොකද රියැක්ටිව් වෙද්දී විඳිතෙක් බිහි වෙලා ඉවරයි. සමහර අපරාධ තියෙනවා හානිපූර්ණය කරන්න පුළුවන්. දීපල අපරාධ හානිපූර්ණය කරන්න පුළුවන් යම් තාක් දුරට. නමුත් ශාරීරික අපරාධ හානිපූර්ණය කරන්න බෑ. පුජ්‍යලේක ඝාතනය කළොත් උඩට පණ දෙන්න බෑ. ස්ත්‍රී දූෂණයක් කළොත් උඩට පණ දෙන්න බෑ. හරි. ඒක නිසා හුඟක් වෙලාවට ක්‍රයිම් ප්‍රිවෙන්ෂන් එකදී ඊටාම වැදගත් දේ තමයි ප්‍රොඇක්ටිව් පොලිසි. රියැක්ටිව් එක හොඳයි අපරාධයක් වුණාට පස්සේ. ඒකට වින්දිතයට සාධාරණයක් ඉෂ්ට කරන්න. නමුත් ප්‍රොඇක්ටිව් කියන්නේ වින්දිතයෙක් නොවි වළක්වා ගැනීම. ඒකයි ඊටාමත්ම වැදගත්. දැන් දියුණු රටවල් හුඟක් ප්‍රොඇක්ටිව් තමයි යන්නේ. ඒ ප්‍රොඇක්ටිව් වල ප්‍රධාන සාධකයක් තමයි ක්‍රිමිනල් ඉන්ටෙලිජන්ස්. ඇඩ්වාන්ස් ඉන්ටෙලිජන්ස්. මෙන්න මේ අපරාධ කල්ලිය. මෙන්න මේ කල්ලිය නුගේගොඩ ප්‍රදේශයේ ක්‍රියාත්මකයි. ඒගොල්ලගේ 10 දෙනෙක් ඉන්නවා. ඒ අස්සට ඔත්තුකාරයෙක් යොදවනවා. ඒකට විශාල මුදල් වියදම් කරනවා සමහර රටවල්. ඔත්තුකරුවන්ට. හරි. මේ රාජ්‍ය ආරක්ෂාව වගේම තමයි. එතකොට ඔහුගේ තොරතුරු ගන්නවා. ඉතින් ඒ වගේ සාර්ථක ක්‍රමවේදයක් අපිට ඕන. ඒ වගේම මම තව දැකපු දෙයක් තමයි දැන් කලින් අපරාධකාරයෝ ගැන කතා කරද්දී සංවිධානාත්මක අපරාධකාරයෝ ගොඩක් රට ලංකාවේ තමයි ජීවත් වුනේ. සහ උන්ට ලංකාවේ ඒ කියන්නේ මම කියන්නේ මේ 2000 මුල් දශකයේ ගත්තත් ගොඩක් වෙලාවට ලංකාවේ ඉඳලා තමයි මේ ටික මෙහෙවන්න සිද්ධ වුනේ. තෙල් බාල වගේ කීප දෙනෙක් ඇරෙන්න. හැබැයි මේ වෙනකොට අපි දක්න දෙයක් තමයි ගොඩක් වෙලාවට සංවිධානාත්මක අපරාධ ජාවාරම් කරුවන් මද්‍රව්‍ය ජාවාරම් කරුවන් ගොඩක් වෙලාවට පිට රටවල් වලට ගිහිල්ලා ඒ රටවල් වල බේස් වෙලා ලංකාවේ කල්ලි මෙහෙවන විශේෂයෙන්ම මේ නව තාක්ෂණය භාවිතා කරගෙන. ඒතර මේක කොහොමද අපිට ටැකල් කරන්න වෙන්නේ නිසා මේක කොච්චර දුරට අභියෝගයක් වෙනවද? ඕක තමයි උඟක් වෙලාවට මේ මොකක් කර අපරාධයක් වෙච්චාම මම දැකලා තියෙනවා මේ නිදහසට කරුණක් හැටියට ඉදිරිපත් කරන එකක්. මම ඔබ සමග එකඟ වෙනවා AI තාක්ෂණයෙන් ලේස තාක්ෂණයෙන් ඔය අපරාධයේ ඉඳලා මෙහෙ කරන්න පුළුවන් නම්. එහෙම තාක්ෂණයක් තියෙනවනේ මම ඔබ සමග එකඟයි. ඕක නිදහසට කරන්න පිළිගන්නවා. අරක ඊට වැඩිය අමාරුයි. හරි? මෙහි ගෲප් එකක් හදලා ගෲප් එක මොටිවේට් කරලා ඒක ලව්ව කරවන එක ද ලේසි ඇවිල්ලා කරන එකද? ඇවිල්ලා කරන එක. හරි? ඒක නිසා ඒක නිදහසට කරන්න නෙමෙයි සුළු. හරි? මේම ගෲප් එකක් හදාගෙන ඔය කියන තාක්ෂණයෙන් ඒ මිනිස්සුන්ව මොටිවේට් කරලා ආයි මොකද අපි දැක්කනේ එතන මඩල ඇටැක් එකට මදුස් දරපු ව්‍යායාම දැන් මදුස් ලංකාවේ හිටනම් කරන්න තියෙන්නේ අර බත්තට ගියා මේ අර මේ කොහෙද මේ ඔන්න කොහෙද මේ අතුරුගිරියේ රබර් වත්තට ගියා ටට්ටක් ගාලා කිව්වා මෙහෙමයි කියලා නැත්නම් සීන් එකට ගියා ඔබ මෙතන හිටව මෙතන ඒ මිනිහා මෙතනට ගිහිල්ලා ස්කයිප් තාක්ෂණය අරගෙන මෙතෙන්ට ගිහිල්ලා ඒවල ෆොටෝ ගෙන්නගෙන කොච්චර වැඩක්ද? හරි. ඉතින් ඒක නිසා මේක ලේසි. මේක අල්ලගන්න තියෙන ක්‍රම එක වැඩි. ඔය ඔබ කියන එක නිදහසට කරුණක්. ඕන වෙලාවක මම දැකලා තියෙනවා කියනවා මෙහෙමයි වෙලා තියෙන්නේ. ඒක නිකන් අර අනේ ඉතින් මෙහෙම අපි මොනව කරන්නද? උන් ඩුබායි වලනේ ඉන්නේ කියන එකට දෙන කරුණක්. ඒක පිළිගන්න බෑ. ඒකෙම අලුත්ම සෙල්ලම් වෙලා තියෙන නිසා දැන් අපි දකිනවා මේ දැන් මේක මේ බොහොම මෑතක ඇත්තටම අවුරුද්දක් දෙකක් වගේ කාලයක් ඇතුළත අපි දැක්ක මේ දෙයක් සිද්ධ වෙච්ච ගමන් අපරාධකාරයෝ නිකන් ඒක නිසා සමාජ ජාල හරහා නැත්නම් මාධ්‍ය ආයතන වලටම සමහරවිට කෝල් කරලා නිකන් ඔය ඒක තමයි මම ඔබට කිව්වේ අර වැඩසටහන අනිවාර්යයෙන් මාධ්‍ය උපමාන ඕන. ඒක හොඳට කරලා බැරි නම් අඩු ගානේ නීති පද්ධතියකට හරි ඇතුළත් කරන්න ඕන. අපරාධ දැන් දාලා තියෙනවා අර crime proceeds of crimes act එක. ඒ කියන්නේ අපරාධයක් මගින් උපයාගත්තු දේපල නැවත පවරා ගැනීම. ඒ වගේ අපරාධයකට සහාය දීම සඳහා මාධ්‍ය භාවිතා කිරීම හරි මොනක් හරි මතයක්. ඒ වගේ දෙයක් එකතු කරලා හරි ඒක වළක්වන්න ඕන මේ తాවකාලිකව හරි. නැත්තම් ඒක විහිළුවක් වෙනවා. ඇත්තටම මේක කිසිසේත් නොවිය යුතු දෙයක්. මේ මම මගේ මේ තියෙන මේ අර කුතුහලයටමයි මේක අහන්නේ සර්. සාමාන්‍යයෙන් විමර්ශනවලදී අපි අපරාධකාරයෙක් මොකක් හරි අපරාධයක් වුණාට පස්සේ සංවිධානාත්මක කණ්ඩායම්වල අපරාධවලදී අපිට ඒගොල්ලෝගේ DNA, fingerprints වගේ ඒවා අපේ කලෙක්ෂන් එකක් එහෙම තියෙනවද පොලිසිය ළඟ? තියෙනවා. ඔබ කියන එක අවිශේකා මුගක් රටවල් වල දැන් fingerprint එක ගන්නවා වගේ සියලු අපරාධකරුවන්ගේ DNA ප්‍රොෆයිල් එක හදලා තියෙනවා. ඊට අමතරව අලුත්ම තාක්ෂණය තමයි නිව්සීලන්ත, නවසීලන්ත, ඔස්ට්‍රේලියාව පාවිච්චි කරනවා. ඇත්තටම සරත් වීරසේකර මහත්තයා හිටපු මහජන ආරක්ෂක ඇමතුමා ඉන්නද මම එතුමාට මේ සම්බන්ධ ලොකු පැහැදිලි කිරීමක් කළා.
දැන් අපි අපරාධකාරයෙක් හැමදාම ඇතුළේ තියන් ඉන්න බෑනේ. යම් මත්තමකට එළියට යද්දී ඔහුට බේල් කන්ඩිෂන් එකක් හැටියට වලල්ලක් බලන්න. ඔව්. ඒ වලල්ල ගලවන්න බෑ. ඒ ගලවන්න ගියොත් ඒක සිස්ටම් එකට වැටෙනවා. අනික ඒ සීමාවෙන් එහාට යන්නත්. ඒකින් ඔහු දන්නවා මාව දන්නවා මං ඉන්න තැන පොලිසිය දන්නවා. ඒ වගේ තාක්ෂණය අලුත් තාක්ෂණය හරියට තියෙනවා. අපි ඊට ගොඩක් මෙහා දින්නේ. ඒ කියන්නේ තව දුරද අපිට? තාම අපි ෆින්ගර්ප්‍රින්ට්ස් ඉන්න CCTV දෙකේ විතරනේ ඉන්නේ. ෆින්ගර්ප්‍රින්ට් එක ඔටෝමේටඩ් කරේ මම විශ්‍රාම ගන්න ඉස්සෙල්ලා 2012. දැන් අවුරුදු 13කට ඉස්සෙල්ලා. CCTV එක ගෙනාව ඊට පස්සේ. ඉතින් එහාට අපි තාම තාක්ෂණයට ගිහිල්ලා නැහැ. අපි තාම ඇඟේ හයියෙන් තමයි දේවල් ඔක්කොම ටික කරන්නේ. තාක්ෂණයේ වාග් රටවල් නෙමෙයි දැන් ක්‍රයිම් මේ ෆෝකාස් තියෙනවා. දැන් සමහර සොෆ්ට්වෙයාර්ස් හදලා තියෙනවා. අවුරුදු 10ක විතර ක්‍රයිම් ඩීටේල්ස් දාපුවාම කියනවා මෙන්න මේ ඒරියා එකේ මේ කාලෙට මෙහෙම මේ අපරාධ වැඩි වෙන්න පුළුවන් කියලා කාලගුණී කියනවා. ඒකම තව එකක් තියෙනවා. දැන් අපි දකින්න ගොඩක් වෙලාවට මේ අප ලබා ගත්තට පස්සේ අපරාධකාරයෝ සහ නැත්නම් සැකකාරයෝ ගොඩක් වෙලාවට මේ රටින් පයින්න ප්‍රවණතාවක් නැත්නම් ට්‍රෙන්ඩ් එකක් වගේ කියන්නේ කෙලින්ම දැන් මිනිස්සුත් කියනවානේ දැන් ගොඩක් වෙලාවට ඔක නීතිඥයන්ටත් ඔව් ඒකට තමයි මේ යසුරු මං අර කියපු දේ අප ලබා ගැනීමේ කන්ඩිෂන් එකක් හැටියට දැන් එකක් අර මං කියපු දේ උනා නම් අප හම්බෙන්නේ නැහැ. මොකද අපරාධය ටට්ටක් ගාලා ආවා ෆයිල් එක දැම්මා එක දිගට නඩුව හැවුවා වැඩිකාරයා නම් හිරේ ඇරියා නියෝජිතකාරයා නම් එළියට දැම්මා. හරි එළියට දාද්දිත් ඕනනම් කන්ඩිෂන් එකක් හැටියට වලල්ලා දාන්න පුළුවන්. බේල් එකකට වෙන දෙයකට යනවා නම් අර කන්ඩිෂන් එක දාපුවම මේ සීමාවෙන් එහාට දැන් මේක අපි සාමාන්‍ය මිනිහෙකුට නෙමෙයි. වර්ල්ඩ් බැංක් එකේ හිටපු සභාපති ප්‍රංශ ජාතිකේ එතුමා නිව්යෝක් නුවර එතුමාගේ ඇපාර්ට්මන්ට් එකේදී අදිසුඛෝභෝගී හෝටල් කාමරයේදී කාර්යාලේ කාමරය හදන්න ආපු කළු ජාතික කාන්තාව මොඩස් කරා. එයාට කේස් එක රිපෝට් කරලා උසාවි එයාපෝට් එකට යන්න ඇද්දි අරස් කරා. අරස් කරලා නඩුව ඉවර වෙනකන් එයාට නිව්යෝක් වල එක ඒරියා එකක් දුන්න එතනින් එහාට යන්න බෑ. He was restricted to that particular area. නඩුව ආක ගියා ඒක වෙන කතාවක්. ඒ සම්බන්ධ වෙනම විමර්ශනයක් ගියා ඒ සම්බන්ධ සෙටප් එකක් කියලා. නමුත් ඒ වගේ ඉතින් තාක්ෂණය අද හරි දියුණුවේ තාක්ෂණය එහෙම ලොකුවට ගණනුත් නැහැ. අපි මේ අර හමුදා මුලස්ථානයේ වියදම් කරලා තියෙන මේ සල්ලි එහෙම බලද්දි මහජන ආරක්ෂාවට ඔය වගේ දෙයක් වියදම් කරනවා කියන එක is nothing. මොනවද තියෙන බොටල්නෙක්ස්? ඇයි මෙහෙම මේ දැන් ඔය වගේ තාක්ෂණය තියෙනවා සහ එක්ස්පෙන්සිව් නැත්තම් දැන් අපිට අලුතෙන් හොයාගන්නත් නෙවෙයි සර් තියෙන්නේ. අපිට ස්ටඩන් ප්‍රූවන් ඒවා එළියේ තියෙනවා. ඒතර ඇයි සර් මොකද්ද මෙතන තියෙන්නේ? මං කිව්වේ ඒක තමයි ඕනෑකම. ඉතින් සමහර මේ වැඩසටහන මහජන ආරක්ෂක අමාත්‍යතුමා හරි අරුණ ජයසේකර මහත්තයා හරි දකිනවා නම් මම හිතනවා යම් අවබෝධයක් ගනි ඇත්තටම මේ අකුත් මේ කියන එකත් කරලා බලමුද කියලා බලනවායි කියලා මම විශ්වාස කරනවා. අවසාන වශයෙන් මම අහන්නම් දැන් අපි නීතිය ක්‍රියාත්මක කරන ආයතන ගැන තමයි මේ හැම වෙලේම ප්‍රශ්න කරන්නේ. මහ ජනතාව විදියට අපිට මොනවද කරන්න පුළුවන් මේ වගේ සංවිධානාත්මක අපරාධ කල්ලි බිහි නොවන තැනට? අපේ පැත්තෙන් වෙන්න ඕන සත දෙක මොකද්ද? ඒක මෙහෙමයි මහජනතාව හැමතිස්සෙම මේ සමාජ විරෝධී භාවය ගැන අවබෝධයක් තියෙනවා නම් මේක වළක්වන්න මගෙන් එන්න ඕන කන්ට්‍රිබියුෂන් එක කියන එක ළමයෙකුට පාසල් කාලේ ඉඳලම උපදෙසක් දෙනවා නම් ඔය සමාජ විරෝධී තැන් ගැන තොරතුරු තියෙනවා නම් ඒව රහසිගත වුණතරම් ක්‍රමවේදයෙන් තියෙන එක දැනුම් දෙන්න පුළුවන්. තමන්ගේ දන්න කෙනෙකු හරි ඒ වගේ තියෙනවා නම් ඒ වලින් වළක්වන්න පුළුවන්. හැබැයි අභිෂේක දැන් අද රට තියෙන තත්ත්වය අනුව සමාජයට කරන්න පුළුවන් ඉතා සුළු කොටසයි. මොකද අද සමාජය ස්ටන්ට් වෙලා තියෙන්නේ. අද සමාජය මේ රැල්ලට බීතියටපත් වෙලා තියෙනවා. හරි දැන් මම මේ වැඩසටහන කරුවත් සමහර අය මම අහනවා මෙහෙම වැඩසටහනක් ගිහිල්ලා කරුවට බය නැද්ද? ඒක නිසා ඒ தත්ත්වෙට මේක ගෙනල්ලා තියෙන්නේ. දැන් ඔය හැමතැනම වෙඩිපත් වෙද්දී තව වෙඩිල්ලක් තමයි වෙඩි නොතියන්න හිතපු එකත් වෙඩි තියන්න හිතෙනවා. ඒ ට්‍රෙන්ඩ් එකක් එනවා. ඒක නිසා මේක ඉතා නරක පූර්වාදර්ශයක්. රජයට කරන්න බැරි දෙයක් නෙමෙයි මේක. විශේෂයෙන්ම මේ සම්බන්ධව සාර්ථක වැඩ පිළිවෙල දියත් කිරීම වර්තමාන රජයට සුද්ධ වෛතියක් තියෙනවා.
ඒ සුද්ධ වූ අයිතිය ඔවුන්ට පැවරෙන්න ඔවුන් කවදාවත් මේ අපරාධකාරයොත් එක්ක සම්බන්ධ වෙලා නොහිටපු එකකින්. ඒක විතරයි මම දන්න විශේෂිත දේ. ඉතින් බලාපොරොත්තු වෙමු විශේෂයෙන්ම මහජන සාමය පිළිබඳ අමාත්‍යවරයා හිටපු පොලිස් නිලධාරී ඒ වගේම අරුණ ජයසේකර නියෝජ්‍ය අමාත්‍යතුමා අපි දන්න කෙනෙක් හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා හිටපු හමුදා නිලධාරී මේගොල්ලන්ට අවශ්‍ය ධෛර්ය ශක්තිය ලැබේවා කියලා අපි විවේචන කරනව නෙමෙයි. අපේ මේ හැම දෙයක්ම සුභවාදී ධනවාදී ධනාත්මක විවේචන විය යුතුයි. ඒ නිසා අපි කවදාවත් කොයිම වෙලාවකවත් කියන්නේ මේ ආණ්ඩුව ෆේල් කියලා. මේ ආණ්ඩුවට තව හුඟක් දුර යන්න තියෙනවා බලයටපත් වුණා. ඒතර මම අර ඉස්සල්ලා කිව්ව එක නැවත කියනවා. අනිත් කාටවත් නොතිබිච්ච සුද්ධ අයිතියක් තියෙනවා. ඒ අයිතිය මේ රජය පාවිච්චි කරනවායි කියලා අපි පොරවැසියෝ හැටියට බලාපොරොත්තු වෙනවා. මං යන්න කලින් එකම එක ප්‍රශ්නයක් අහන්නම්. අවුරුදු 40ක 43ක් අදට 43යි. ඒ 43ක රාජකාරී අත්දැකීමුත් එක්ක ඔබ සංවිධානාත්මක අපරාධ කලි සමාජිකයින් එක්ක ඔබ අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඒගොල්ලෝම ප්‍රශ්න කිරීම කරලා තියෙනවා. එතකොට ඒගොල්ලොන්ගෙන් එන දෙයක් මොකද්ද? ඒ කියන්නේ ඒගොල්ලොන්ගේ ආරම්භක කොටස කොතනද? අපි හැම වෙලේම අපි රෝගෙ දිහා බලන රෝග කාරකය රෝග මූලයට ඇත්තටම බොහෝ දුරට ඒක මත්ද්‍රව්‍ය ඒගොල්ලන්ගේ සමහර අයගේ කොටස් වලට පවුලේ උරුමයක් හැටියට මත්ද්‍රව්‍ය ජාවාරම අයිති වෙලා තිබුණා. දැන් ඔය ජීවෝයි කියන අපරාධකාරයෝ වගේ මුළු පවුල් පසුබිම්මම පවුලම මත්ද්‍රව්‍ය ජාවාරමෙන් තමයි යැපිලා තියෙන්නේ. ඔවුන්ට විරෝධී කණ්ඩායම ඕල්කට් කණ්ඩායම. ඒ දෙගොල්ල අතර මනුෂ්‍ය ඝාතන 15ක් විතර වෙලා තියෙනවා. එතකොට ධම්මික චින්තක අයියයි මල්ලි. ඒතර ඒගොල්ලන්ගේ මාමා නොයල් අමරසිංහ. ඒතර ඒගොල්ලෝ සහ සොත්ති උපාලි අතර මුල් කාලේ ඔය මස් කඩයක් සම්බන්ධ විශාල ආරවුලක් ඇති වෙලා තියෙනවා. ඒක ඉවරලා තියෙන තව 15ක් විතර දෙගොල්ලන්ගෙම මැරිලා. ඊට පස්සේ ධම්මික චින්තක එක්ක කළුවජිත් එකතු වෙලා ඉඳලා පස්සේ ඇතුලේ ප්‍රශ්නයක් කළා. එයා ස්ප්ලිට් වෙනවා. එතන ඉඳලා ඒ දෙගොල්ලෝ අතර ආරවුලින් තව 10ක් විතර මැරෙනවා. ඉතින් හැබැයි මේ හැම කෙනෙකුම මද්ද්‍රව්‍ය ජාවාරමේ ඒකාධිපතිත්වය රඳවා ගන්න තමයි සටන් කරලා තියෙන්නේ. ඒක තමයි පසුබිම. අදටත් ඒ පසුබිම තමයි තියෙන්නේ. මට අවසාන වශයෙන් එක ප්‍රශ්නයක් තියෙනවා පැහැදිලි කරගැනීමක් එක්ක මේ දැන් ගොඩක් වෙලාවට අපි කලින් 2010 වගේ වෙනකන් අපි දැක්කේ එක් නිශ්චිත ප්‍රදේශයක නිශ්චිත භූමි ප්‍රදේශයක සංවිධානය වෙලා කල්ලියක් විතර හැසිරෙන එකක් නේ. හැබැයි අපි දකිනවා ගොඩක් වෙලාවට විශේෂයෙන්ම මෑත කාලේ වෙච්ච සමහර ඝාතනවලදී වෙඩික්කාරය ඉන්නේ මාතරින්. සමහරවිට බයිසිකලේ පදින කෙනා එයාව හම්බෙන්නේ එයා ඉන්නේ නුවරින් සමහර ලාවට. ඒ වගේ අර මේ නිකන් අර ෆ්‍රීලාන්ස් අපරාධකාරව විකුණන කෙනෙක් එක තැන් වලින් ඇවිල්ලා ඒක ඔබ එහෙම දැක්කට ඉස්සර ඒක සංවිධාන ශක්තිය. දැන් මේ අපි මෙහෙම හිතමුකෝ. ඩැනී හිත්තටිය දකුණු පළාත් සභාවේ හිටපු අමාත්‍ය දක්ෂිණ සංවර්ධන අධිකාරිය සභාපතිවරයාව ඝාතනය කිරීමේ අවශ්‍යතාවයක් වෙනවා මදුෂ්ට. මදුෂ් මොකද කරන්නේ? සැලසුමක් සකස් කරනවා. හර්ෂ. ඒ සැලසුම සකස් කරලා අවශ්‍ය ඝාතකයා ඉන්නව ඇතුලේ අපදෙන්න බැරුව කමාන්ඩෝ ෂූටර් කෙනෙක්. නිස්සංකව අපදීලා ගන්නවා. එයාගේ වේදමී. ඉතින් ඒ වගේ තමයි සැලසුම. එයාට කියනවා මාතර යන්න. මාතරින් බහිද්දි ඔයාව අරන් එනවා. හර්ෂ තමයි එයාව අරගෙන යන්නේ. අරගෙන ගිහලා හෝටල් එක නවත්තනවා. ඊට පස්සේ ආයේ ඒ පුජ්‍යල එන්නේ නැහැ හර්ෂ එයාව හම්බෙන්නේ. ඊට පස්සේ එයාට දුරකථන පණිවිඩයක් එනවා. අවල් දවසේ තව ෂූටර් කෙනෙක් එනවා. එයා ඔයාව තව තැනකට අරන් යනවා. එතන තියෙනවා ආයුධය. ඒක අරගන්නවා. අරගෙන ගිහලා අර පුජ්‍යලව ඝාතනය කරනවා එහෙම වෙනවා. දැන් සමහර විට එයා ගෙනිච්ච කෙනා දන්නේත් නැහැ. හිටපු තැන දන්නෙත් නැහැ. ආපු විදිය දන්නෙත් නැති ඔය වගේ සැලසුම් වල ඒවා තමයි ඔය ඔබ කියන විදියට මාතරයි ගාල්ලයි නුවරයි සම්බන්ධ කරන්නේ. ඒගොල්ලන්ගේ ඒ ජාලය. ඒ අතරතුර ඒ සමහර අවස්ථාවලදී අපි දැක්කා යම් සමහර අපරාධවලදී දැන් කොළඹ ඉඳලා ගිය කණ්ඩායමකට ඕන වුණා නුවර ප්‍රදේශයක් ගිනි තියන්න තැනක්. ඒ සංවිධානාත්මක අපරාධ කණ්ඩායමකට. එතෙන්දී ඒ වෙලාවේ නුවර හිටපු අපරාධකාරයෙකුගේ සහාය ගන්නවා.
ඒ වගේ එහෙම ගත්ත අවස්ථා තියෙනවා. එන්න ඒ වගේ සම්බන්ධකම් තමයි තියෙන්නේ. ඒ නිසා ඒක මේ වටේට ගිහිල්ලා එක තැනක ජාලයක් නැහැ. මෙතනක් තියෙනවා, නුවරක් තියෙනවා, ගාල්ලෙක් තියෙනවා, මතරක් තියෙනවා එහෙම නැහැ. හැබැයි එච්චර සංකීර්ණ වෙච්ච ජාල අපිට හම්බෙලා නැහැ. හැබැයි මං නැවත එහෙම ජාල තියෙනවා යකුසගේ. ඔව්. හා මාෆියා ඩක්කාටේල්ස් වල ඒක ඉතා හරි සංවිධානාත්මකයි. රටවල් වල තියෙන සංවිධාන මේ බ්‍රාන්චස්. හැබැයි අට තියෙන ප්‍රශ්න තමයි 80000කට වැඩිය පොලිස් නිලධාරීන් ඉන්නවා රටේ. එතකොට අර පොලිස් නිලධාරියෙක්ම කියනවා වගේ ලයිසන් ඡන්දේ ලයිසන් තුවක්කු තියෙන්නේ. මේ රටක තව කෙනෙකුගේ ජීවිතේ උදුර ගන්න අපිට අයිතියක් නැහැ. හැබැයි ඒ අයිතිය රාජ්‍ය විසින්ම පවර්ලා දීලා තියෙනවා පොලිස් නිලධාරියාට. හැබැයි අපි කතා කරන්නේ කුඩා පිරිසක් ගැන සංවිධාන පොඩ්ඩයි. ඒකත් ඒගොල්ලෝ එළියට ඇවිල්ලත් නෙවෙයි. ඒගොල්ලෝ හොරෙන් කවද මැරෙයිද, කවද වෙඩි කණ්ඩ වෙයිද, කවද හිර යන්න වෙයිද කියන හිතේ බයෙන් තමයි මේ ඔක්කොම කරන්නේ. පවුලත් එක්ක ඉන්න නෑ, Tamanට නිදහසින්. හැබැයි මිනිසුන්ගේ ආශිර්වාදය තියෙනවා. රාජ්‍යයේ රැකවරණය තියෙනවා නිල මේ නීතිය ක්‍රියාත්මක කරන අයට. ඇයි මුළු කතාවෙම උත්තරේ තියෙන උතන තමයි. ඒක තමයි ලොකුම ප්‍රශ්නේ. ඩීප් ස්ටේට් එකකින් මේක මේන්ටේන් වෙන්නේ නැද්ද? ඒ කවුරු හරි එහෙම කතාවක් කියනවා නම් මම අහගත්ත පෞගේ ටිකේ ඩීප් ස්ටේට් කතා ඇවිල්ලා තිබුණා. නමුත් අවුරුදු 40ක සේවා ඉතිහාසයක් තියෙන මම ওই ඩීප් ස්ටේට් කතාව එක්කලා එකක වෙන්නේ නැහැ. ඩීප් ස්ටේට් කතාවක් නැහැ උතන. හරිද? ඩීප් ස්ටේට් කතාවත් අපි තව මවපු බිල්ලෙක්. අර ප්‍රශ්නෙට උත්තරේ සර්. මෙහෙම අපිට ඒක තමයි මේ උත්තරේ. දැන් මෙච්චර අපි කතා කරේ මෙච්චර බලවත් රාජ්‍යයක්. මෙච්චර බලවත් පොලිසියක්. අර මං කියපු සරල ටික අර තියෙන අර අපි එකට එකතු වෙන්නේ. අර ඉස්සර මේ කතාවක් තියෙනවනේ දුන්නු ගමුවේ ඊතල කිතල ගමුවේ රාළ මීගමුවේ මුවෙක් ඇඬුවයි සවරගමුවේ. දැන් මුව අඬන්නේ සවරගමුවේ, රාළ තාම මීගමුවේ, ඊතල කිතල ගමුවේ. ඒ වගේ තමයි. මේ ඊතලයි රාළයි සේරම එකතු වෙච්ච දවසට අපිට මුවා මරා ගන්න පහසු වෙනවා. ඉතින් මේ වරසරන බලවත් ඉතින් රාළවල ටික එකතු වෙලා වැඩේ කරයි වැඩේ කියලා අපි වැඩේ ගොඩ බලාපොරොත්තු දාමු. සුභවාදී අපේ මේ බලාපොරොත්තුවක් රටේ සමස්ත ජනතාව වෙනුවෙන් රඳවමු. අපේ මේ වෑයමේකට ඔය ඔක්කොම ටික එකතු කරන්න. ඉතින් බොහොම ස්තුතියි. මේ අද බොහොම සෑහෙන වැදගත් දවසකත් අපිට මේ වෙලාව දුන්නට ලයිව් එකෙත් කට්ටිය ඉන්නවා මේ. එහෙනම් ඉතින් අපි සබ්ස්ක්‍රිප්ෂන් එක ඇතුලේ තමයි ආයේ හම්බෙන්නේ. අපි සර්ච් එකත් ආයේ වැඩසටහන් කරමු. අපිට තියෙන ප්‍රශ්න මේ ප්‍රශ්න ඉවර වෙන්නේ නැහැ නේද? ඔය දුන්නයි මුවයි ඊතලේ ඔක්කොම ටික සෑහෙන කාලයක් ගිහිල්ලා හම්බෙනකම් අපිට මේ ගැන කතා කරන්න වෙයි. ඉතින් ඒ නිසා බොහොම ස්තුතියි අපි වෙනුවෙන් අද ආවට නේද ඉසුරු? ඒක තමයි මේ ඇත්තටම බොහොම ස්තුතියි සර් මේ අපිත් එක්ක එකතු වුණාට සහ අපේ ප්‍රශ්න වලට උත්තර දුන්නාට මම හිතනවා අපිට ඉස්සරහදිත් සර්ගෙන් සර්ක මීට වඩා ගැඹුරින් අපිට මේ ගැන කතා කරන්න පුළුවන් වෙයි කියලා. ඉතින් බොහොම ස්තුතියි අද කාර්යවල දවසේ. බොහොම ස්තුතියි ඉසුරු. බොහොම ස්තුතියි අභිෂේකයි වගේම තාක්ෂණ සහායට බදුණු මල්ලිට ස්තුතියි. එක ප්ලට්ෆෝම් වලින් පනවලා තියෙන අටෝ රාශියක් ලිමිට්ස් වලින් ගැලවිලා අන්ලිමිටඩ් ඩාතල් එකක් ගන්න. එන්න අපේ අන්ලිමිටඩ් අවකාශයට slvlog.live අදම සබස්ක්‍රයිබ් කරන්න.